නාසයට පෙන්නනවා ගවඝාතකෙක් දෙනක මරලා එළදෙනෙක් මැරුවට පස්සේ එළදෙනගේ මස් හතරමං හන්දියක තියාගෙන විකුණනවා. කොහොමද? කටු වෙනම, මස් වෙනම, රුධිරය වෙනම, බඩවැල් වෙනම වෙන් කරලා ಜಾති ಜಾති වලට වෙන් කරනවා. දැන් අපිට දකින්න තියෙන්නේ මොනවද? ලේ ගොඩක්, මස් ගොඩක්, කටු ගොඩක්, ගොඩවල් වශයෙන්. නුවණැසින් දකින්න කියන අපේ ශරීරات එහෙම වෙන් කරලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අර ගෝඝාතකයා හරක් මරණ කෙනා හරකගේ ශරීරේ කොටස් වෙන් කරා වගේ ඔබට නුවණැසින් දකින්න මේ මගේ ශරීරයේ තියෙන පඨවි කියන්නේ ප්‍රමාණි තද දේවල්. අපේ මේ ශරීරේ ගොඩාක් තියෙන පඨවි ධාතුවෙන් සකස් වෙච්ච දේවල්. දත් ටික, හම, කෙස් ටික, නියපොතු ඔක්කොම තද ගතිය. ඊළඟට ආපෝ ධාතු. ආපෝ කියන්නේ වැగిරෙන දේවල්. මොනවද ශරීරයේ තියෙන වැగిරෙන? රුධිරය, සැරවා නේද? මේ ශරීරයේ මල මුත්‍රා ඒවා වැగిරෙන දේවල්. ඊළඟට තේජෝ කියන්නේ රස්නය සම්බන්ධ. උෂ්ණත්වය සම්බන්ධ මේ ඇඟේ හැමතැනම උෂ්ණත්වයක් පවතිනවා. දැන් ඔක එළියට යන දවසනේ අපි මැරෙනවා කියන්නේ. ආයු උස්මාච විඥානං ආයුසයි උෂ්ණත්වයයි විඥානයයි පහ වෙච්ච දවසට අපි මැරෙනවා. ඊළඟට කියනවා වායු. ශරීරයේ තියෙන වායු දහර හැමතැනම මොළය ආශ්‍රය කරගෙන වායු දහරාව, හෘදේ වස්තුව ඇතුලේ වායු දහරාව, උදරය ආශ්‍රිතව වායු දහරාව මේ හැමතැනම වායු. ශරීරය හැදලා තියෙන ඔන්න ඔය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. නුවණැසින් දකින්න කියලා. එහෙම අවබෝධ කරන කෙනා කවදාවත් ශරීරයේ කිසිම තැනක් සුභයි කියලා අල්ලන්නේ නැහැ.